තෙරුවන් සරණයි සිළු දෙනාටම බුදුදහමේ විද්‍යාව හෙවත් බුඩිස් සයින්ස් වැඩසටහනේ 17 වෙනි වැඩසටහන ආරම්භ කරන්නයි අප මේ සූදානම් වන්නේ. ඒ සඳහා සුපුරුදු පරිදි අපගේ අනුශාසක වන ගරු හේම්පිට ධම්මබෝධික ස්වාමීන් වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කරමි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. බුද්දිස් සයන්ස් වැඩසටහන් මාලාවේ 17 වන වැඩසටහන ආරම්භ කරන්නයි අපි අද සූදානම් වෙන්නේ. ඒ වගේම සුපුරුදු පරිදි බ්‍රිතාන්‍යයේ සිට මේ වැඩසටහන මෙහෙවන අපේ චමරි උපාසිකාවටත් පුණ්‍යානුමෝදනා කරමින් අපි අද වැඩසටහන ආරම්භ කරමු. එතකොට අපි ගිය වැඩසටහන ගත්තාම සීල පාරිශුද්ධියට අදාළ ධර්මතා ගැන තමයි අපි එදා කතා කරමින් හිටියේ. එතනදී මේ සීල පාරිශුද්ධියට දැඩිව බලපාන ධර්මතාවයක් අපි එදා කතා කරා. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය සීලයට බලපාන්නේ කොහොමද කියලා සම්පූර්ණ විග්‍රහයක් අපි එදා කරා. තාම මේ වැඩසටහන නැරඹුවේ නැත්නම් ඒ වැඩසටහන බලලා තමන්ගේ ඉන්ද්‍රිය සංවරයේ තියෙන අඩුපාඩු හදා ගන්න පුළුවන්. එතකොට මේ ඉන්ද්‍රිය සංවරයෙන් පසු මේ සීල පාරිශුද්ධියට බලපාන ඊළඟ කාරණාව තමයි භෝජනයේ මාත්‍රාව. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය හදාගත්තට පස්සේ ඔහු විසින් භෝජනයේ මාත්‍රාව හදා ගන්න ඕන. එතකොට මොකද්ද මේ භෝජනයේ මාත්‍රාව කියන්නේ? මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට භෝජනයේ මාත්‍රාව මේ සීලේ පරිපූර්ණත්වයට බලපාන්නේ කොහොමද? මෙන්න මේ ටික ගැන තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. මෙතන මාත්‍රාව හෙවත් එහෙම නැත්නම් මාත්‍රාඥතාවය කියන්නේ ප්‍රමාණය. ඒ කියන්නේ අපි ආහාර ගන්න ප්‍රමාණය තමයි භෝජනයේ මාත්‍රාව වෙන්නේ. ඊළඟට මේ මාත්‍රාවට තව තේරුමක් තියෙනවා. ඒ තමයි අර්ථය. එතකොට ආහාර ගන්න ප්‍රමාණය සහ ඒ ආහාර ගන්නේ කුමක් සඳහාද? අන්න ඒක තමයි භෝජනයේ මාත්‍රාව කියන්නේ. සමහරවිට තේරුණාද කියන්නේ? එහේ ස්වාමීන්. දැන් උදාහරණයක් ගත්තොත් බෙහෙත් මාත්‍රාව කියලා අපි කියන්නේ නේද? එහේ. එතකොට බෙහෙත් මාත්‍රාව කියන්නේ ඒතර බෙහෙත් ගන්න ප්‍රමාණයක් තියෙනවා. නේද? ඒ වගේම මොකටද මේ බෙහෙත් අපි ගන්නෙ? ඒ වගේම තව එකක් තමයි බෙහෙත් ගන්න වෙලාවක් තියෙනවා. හැමතිස්සෙම බෙහෙත් ගන්න නැහැ නේද? එතකොට මේක තමයි මාත්‍රාව. ඒ වගේම අපි දැනගන්න ඕන මේ භෝජනයේ මාත්‍රාව වගේම අමාත්‍රාවකුත් තියෙනවා. එතකොට භෝජනයේ අමාත්‍රාව කියන්නේ මොකද්ද? අපි දිනකට ගන්න ඕන ආහාර ප්‍රමාණය, ගන්න ඕන වේලාව සහ ආහාර ගැනීමේ අර්ථය හෙවත් තේරුම නොදන්නකම තමයි එහෙමනම් භෝජනයේ අමාත්‍රාව කියන්නේ. තේරුණා නේද? මාත්‍රාවක් තියෙනවා නම් අමාත්‍රාවක්. ඒකේ ප්‍රතිවිරුද්ධාර්ථයකුත් තියෙනවා. ඒතර අද වර්තමානයේ බොහෝ රෝගවලට හේතුව මොකද්ද? මේ භෝජනයේ මාත්‍රාව නොදැන ආහාර ගැනීම. යම් කෙනෙක් භෝජනයේ මාත්‍රාව දන්නේ නැත්නම් ඔහු ආහාර ගන්නේ මොකටද මොනවටද? ආහාරයේ ප්‍රමාණය සහ ආහාර ගන්න ඕන වේලාව ගැන වැටහීමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? සීමාවකින් තොරව ආහාර ගන්න පෙළඹෙනවා. ඒකෙන් තමයි අන්තිමට මේ බෝ නොවන රෝග හැදිලා අකාලේ මිය යන්න සිද්ධ වෙන්නේ. දැන් මේ බුද්ධ ශාසනයේ භෝජනයේ මාත්‍රාව ගැන අභිධර්මයේ විභංගප්පකරණය මෙන්න මෙහෙම සඳහන් වෙනවා. භෝජනයේ මාත්‍රාව කවරේද? මේ ශාසනයේ යම් කෙනෙකු ප්‍රතිවේක්ෂා කොට නුවණින් ආහාර වළඳයි. ක්‍රීඩා පිණිස, කෙලි පිණිස, මදය පිණිස, අලංකාරයේ පිණිස, ඊළඟට අඩුතැන් පුරවා ගැනීම පිණිස. ඒ කියන්නේ අපේ කයේ අඩුපාඩු තියෙනවා නම් අපි කියන්නේ නේද? කාය වර්ධනය කරගන්නවා. කාය වර්ධන කර ගැනීමට ඒ වගේ අඩුතැන් පුරවා ගැනීම පිණිස ආහාර වළඳන්නේ නැහැ. දැන් එතකොට බලන්න මේ ශාසනයේ යම් කිසි කෙනෙක් භෝජනයක් ගන්නේ, භෝජනයක් පරිභෝග කරන්නේ නුවණින් ආහාර වළඳන්නේ ක්‍රීඩා පිණිස, කෙලි පිණිස, මදේ පිණිස, අලංකාරය පිණිස. මේ කය අඩුතැන් පුරවා ගැනීම පිණිස ආහාර වළඳන්නේ නැහැ. එතකොට අපිට එන ගැටලුව තමයි බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ යම් කෙනෙකුට
ආහාර වළඳන්න කියන්නේ මොකටද? නේද? අපිට එතකොට එහෙම ගැටලුවක් එනවනේ. මෙන්න මේ ගැන තමයි අපිට ඊළඟට දැනගන්න තියෙන්නේ. මේ ශාසනයේ යම් කෙනෙක් ආහාර වළඳන්න ඕනේ තමන් විසින් දැනට පුරුදු පුහුණු කරන හෝ එහෙම නැත්නම් යෙදෙන මේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය පිණිස තමයි ආහාර වළඳන්න ඕනේ. ඊළඟට කුසගින්නෙන් හටගන්න යම් වේදනාවක් තියෙනවා නම් අන්නේ වේදනාව අඩු කරගන්න මේ ආහාර වළඳන්න ඕන. ඒ වගේම අලුතින් හටගන්න යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව නැති කරගන්න මේ ආහාර වළඳන්න ඕන. ඊළඟට මේ කයේ යැපීම පිණිස මේ ගන්න ආහාරයෙන් තෘප්තිමත් වෙන්න ඕන. ආහාරයෙන් තෘප්තිමත් වෙනවා කියන්නේ තමන් බලාපොරොත්තු යම් ආහාරයක් ලැබුණේ නැහැ කියලා හිතේ නොසන්සුන් බවක් ඇති වෙන්න බෑ. ඒ කියන්නේ යම් තමන්ට ලැබෙන ආහාරයෙන් තමන් තෘප්තිමත් වෙනවා කියන්නේ ඒ ලැබෙන ආහාරයෙන් හිතේ නොසන්සුන් භාවයක් ඇති වෙන්න බෑ. තමන්ට අද ලැබුණු ආහාරයෙන් සතුටු වෙන්න ඕන. අන්න ඒකත් මේ ශාසනයේ භෝජනයේ මාත්‍රාඥතාවයේ හේවත් එහෙම නැත්නම් මාත්‍රාවට ඇතුළත් වෙනවා. අත්තිරාග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සත්‍ය පෝෂණය වන ආහාර පිළිබඳව මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. මහණෙනි, කබලින්කාර ආහාරෙහි, ඒ කියන්නේ සත්‍ය පෝෂණය වන ආහාරය. අවසරයි ස්වාමීන් වහන්සේ, කබලින්කා ආහාර කියන්නේ මොකද ස්වාමීන් වහන්සේ? කබලින්කාර ආහාර කියන්නේ කැබලි වලට කඩා කන්න පුළුවන් ආහාරවල. ඒ වගේම තව අර්ථයක් තියෙනවා කබලේ හෝ තැටියක බදින ලද. කබලින්කාර කියන්නේ කබලේ බදින ලද එහෙම නැත්නම් තම්බාගත් ආහාර. වළඳක තැටියක හට්ටියක මුට්ටියක තම්බලා සකස් කරගත්. ඒ කියන අර්ථය තමයි කබලින්කාර ආහාර කියලා කියන්නේ. තේරුණා නේද? එහෙමයි සර්. එකක් තමයි කැබලි වලට කඩාගෙන කන එක තියෙනවා. ඊළඟට කබලේ දාලා බැදලා තම්බලා පුච්චලා තම්බලා කන ස්වභාවය. මහණෙනි, කබලින්කාර ආහාරෙහි රාගයේ ඇත්තේ නම්, ඒ කියන්නේ රාගයක් තියෙනවා නම්, ඇල්ම ඇත්තේ නම්, ඇලීමක් තියෙනවා නම්, තෘෂ්ණාව ඇත්තේ නම්, තෘෂ්ණාවෙන් යුක්ත වෙනවා නම්, එහි විඥානයේ පිහිටා වැඩේ. එහි නාම රූපයන්ගේ බැස ගැනීම වේ. එහි සංස්කාරයන්ගේ වැඩිම ඇත්තේද? එහි මතු නැවත හට ගැනීම ඇත්තේද? එහි මතු ජාති ජරා මරණේ ගොදුරක් බවට පත් වෙනවා. දැන් තේරුණාද මේ කිව්වද? එහි සාමනස. ඒ කියන්නේ අපි මේ ගන්න ආහාරයට යම්කිසි ඇලීමක් අපේ තියෙනවා නම් එහි විඥාණය පිහිටා වැඩෙනවා. විඥාණය පිහිටා වැඩෙනවා කියන්නේ අපි ආහාර ගැන හිතනවා. නිතර. සිත ඒකෙරි පහළ වෙනවා. එහි නාම රූපයන්ගේ බැස ගැනීම. නාම රූපය කියන්නේ ඒ ආහාරය දැකලා නේද? ඒ ආහාරයේ ගඳ සුවඳට අපි චේතනා පහළ කර ගන්නවා. සංස්කාරයන්ගේ වැඩිම සිද්ධ වෙනවා. සංස්කාර කියන්නේ චේතනා. ඒතර සංස්කාර චේතනා පහළ වෙච්ච ගමන් මොකද වෙන්නේ? පටිසමුපාද ක්‍රියාවලිය සිද්ධ වෙලා ජාති ජරා මරණ කියන ස්වභාවයට සත්‍යය හසු වෙනවා. මහණෙනි, එහෙයින් කබලින්කාර ආහාරේ රාගේ නැත්තේ නම්, රාගේ නැත්තම්, ඇල්ම නැත්තේ නම්, ඊළඟට තෘෂ්ණාව නැත්තේ නම්, ඒ මහණුහට දැඩි ආයාස රහිතය කියන්නේ, කියන්නේ දුකින් නිදහස් වෙන්න පුළුවන් මේ ආහාරයට තියෙන තෘෂ්ණාව, තණ්හාව, ඇල්ම නැති කරගන්න පුළුවන්. දැන් ගිහියන්ට වඩා භික්ෂුවට ආහාර පාන සම්බන්ධව දැඩි සීමාවකට යටත් වෙන්න සිද්ධ වෙනවා. නේද? එතකොට භික්ෂුවකට Taman වෙනුවෙන් ආහාර ඉල්ලා සිටින්න බෑ. මට අසවල් ආහාරය ගෙනත් දෙන්න කියලා පූජා කරන්න කියලා එහෙම කියන්න බෑ. යම් දායකෙක් ඇවිල්ලා විමසන්න ඕන යම් ආහාරයක් අවශ්‍යද කියලා. එතනදිත් ඒ පූජා කරන ආහාර වලට ආහාර වෙනුවට වෙනත් ආහාර ඉල්ලීම් කරන්න බෑ. මට ඔය ආහාරය දෙන්න එපා, වෙන එකක් ගෙනත් දෙන්න. එහෙම කියන්න බෑ. විශේෂයෙන් ප්‍රණීත භෝජන වර්ග ඉල්ලීමෙන් වැළකී සිටින්න ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ, ප්‍රණීත භෝජන කියන්නේ මොකද ස්වාමීන් වහන්සේ? ප්‍රණීත කියන වචනේම තියෙන එකේ අර්ථය තේරුම. ප්‍රණීත භෝජන කියන්නේ මිල අධික ආහාර පාන.
ඒ කාලයට අනුව ගත්තාම ප්‍රණීත භෝජන ලයිස්තුව ධර්මයේ සඳහන් වෙනවා. ඒ කාලේ තිබ්බ ප්‍රණීත භෝජන. දැන් අද නම් නේද බටර්, පිට්සා ඒ වගේ මිලාදික ආහාර තියෙනවනේ. ඒවා තමයි ප්‍රණීත භෝජන වෙන්නේ. ඒතකොට ඒ කාලේ තිබ්බේවා තමයි ගිතෙල්, වෙඬරු, තලතෙල්, මීපැණි, උක්සකුරු, දියමස්, ගොඩමස්, ඒ කියන්නේ මස් මාළු, දීකිරි, කිරි වර්ග. මේවා තමයි මිලාදික ආහාර. එතකොට මේ ආහාර භික්ෂුවකට තමන් වෙනුවෙන් ඉල්ලන්න බෑ. යම් රෝගී තත්ත්වයක් නැත්තම්. රෝගයක් තියෙනවා නම් ඉල්ලන්න පුළුවන් ඒ රෝගයට අවශ්‍ය මේ ආහාරයක් අවශ්‍යයි කියලා. නමුත් යම් දායකෙක් ඇවිත් කියනවා ඔබ වහන්සේට අවශ්‍ය කරන මේ ආහාර ලයිස්තු ඉදිරිපත් කරන්න කියලා. එහෙම කිව්වට පස්සේ අන්න එතකොට Tamanට කැමති ඕනම ආහාරයක් ඉල්ලීම් කරන්න පුළුවන්. මේ ශාසනයේ භෝජන ශික්ෂාව ගැන කතා කරනකොට අපිට හමු වෙන ඊටාම වැදගත් තවත් ශික්ෂාවක් තියෙනවා. ඒ තමයි විකාල භෝජන ශික්ෂාව. දැන් එතකොට මොකද්ද මේ විකාල භෝජනය කියන්නේ? විකාලය කියලා කියන්නේ මොකද්ද? විකාලය කියන්නේ අද දහවල් මධ්‍යන්නේ ඉඳන් පසුදින අරුණාලෝකයේ පොළොවට වැටීම ආරම්භ වෙන දීර්ඝ කාල සීමාව තමයි විකාලයට අයත් වෙන්නේ. මෙන්න මේ කාලයේදී බුදුරජාණන් වහන්සේ ඇතුළ මේ ආර්ය උත්තමයන් වහන්සේලා භෝජනෙන් වැළකීලා ඉන්නේ. කියන්නේ විකාලය කියලා කියන්නේ කවුරු හරි ඇහුවොත් මොකද්ද විකාලය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළ ආර්ය උත්තමයන් වහන්සේලා ආහාර නොගන්න කාල සීමාව තමයි විකාලය කියලා කියන්නේ. එතකොට කාල භෝජනය කියලා කියන්නේ මොකද්ද? කාල භෝජනය කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්ය උත්තමයන් වහන්සේලා සිහියෙන් සහ නුවණින් ආහාර වළඳන හෝ එහෙම නැත්නම් ආහාර පිළිගන්න ඒ කාල සීමාව තමයි කාල භෝජනය වෙන්නේ. මෙන්න මේ කාල භෝජනයේ සිද්ධ වෙන ඒ කාල සීමාව තමයි පොළොවට අරුණාලෝකය වැටුණු වෙලාවෙ ඉඳන් එදින මධ්‍යන්නේ හේවත් එහෙම නැත්නම් ඉර මුදුන් වෙන කාල සීමාව තමයි කාල භෝජනය වෙන්නේ. එතකොට මේ ඉර මුදුන් වෙලා මධ්‍යන්නේ පහ වුණාම නැවත ආහාර වශයෙන් සම්මත කිසිවක් ආහාරයට ගන්නේ නැහැ. පසුදින අරුණාලෝකයේ පොළොවට වැටෙනකම් කිසිම දෙයක් ආහාර වශයෙන් සම්මත කිසිම දෙයක් ගන්නෙ නැහැ. අරුණාලෝකයේ පොළොවට වැටුණාට පස්සේ තමයි නැවත ආහාර ගන්න පටන් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දහවල් මධ්‍යනේ නම් අපිට ඔරලෝසුව බලලා දැනගන්න පුළුවන්. මේ අරුණාලෝකයේ කොහොමද ස්වාමීන් වහන්සේ අපි අඳුරගන්නේ? අරුණාලෝකය කියන්නේ ඉර පායන්න කලින් රත් පැහැයට හුරු ආලෝකයක් පොළොවට පතිත වෙනවා. නමුත් ඉර පායලා නැහැ. එහෙයිසම්. මෙන්න මේ ආලෝකයට තමයි අරුණාලෝකය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඉර උදාවට විනාඩි 20කට විනාඩි 30කට කලින් තමයි මේ අරුණාලෝකය පොළොවට පතිත වෙන්නේ. අරුණාලෝකයේ පොළොවට වැටුනහම කෘත්‍රිම ආලෝකයක් නැතිව පොළොව හොඳට පේන්න ඕන. අපිට කිසිම උපද්‍රවයක් නැතිව එළියට බහලා යන්න පුළුවන් වෙන්න ඕන. සතෙක් සර්පෙක් හිටියොත් පේනවා මේ අරුණාලෝකයේ පොළොවට වැටුනහම. අරුණාලෝකයේ පොළොවට පතිත වුණාම කෘත්‍රිම ආලෝකයක් නැතුව අපිට යන්න පුළුවන් පොළොව බලාගෙන. ඒ වෙලාවට තාම ඉර පායලා නැහැ. ඉර පායන්නේ ඊට පස්සේ. නමුත් පොළොව හොඳට පේනවා. එහෙයිසම්. දැන් මේ අරුණෝද්ගමනය කියන්නේත් අරුණාලෝකයටම තමයි. එතකොට මොකද වෙන්නේ? මේ රාත්‍රී අඳුර පහ වෙලා දවස උදා වෙනවා. සාමාන්‍යයෙන් අපි බටහිර ක්‍රමයට ගත්තොත් දවස උදා වෙන්නේ රාත්‍රී 12න් පස්සේනේ. නමුත් මේ ආසියාතික රටවල් වල දවස උදා වෙන්නේ අරුණාලෝකයේ පොළොවට වැටුණාට පස්සේ තමයි. අරුණාලෝකයේ පොළොවට වැටුණාට පස්සේ රාත්‍රී අඳුර පහ වෙලා දවස උදා වෙනවා කියන එක තමයි අපි එතනදී අරගන්නේ. අන්න එතනින් පස්සේ තමයි ආහාර පිළිගැනීම සහ ආහාර වැළඳීම් කටයුතු සිද්ධ වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙරබත සහ පසුබත කියන්නේ මොකද ස්වාමීන් වහන්සේ? පෙරබත කියන්නේ පෙරවරු ආහාරය. පසුබත කියන්නේ දහවල් මධ්‍යයෙන් පසු ගන්න ආහාරයට. එතකොට විකාල භෝජන ශික්ෂාව සමාදන් වුණ කෙනෙක් පෙරබත විතරයි ගන්නෙ, පසුබතින් වළකින්න ඕන. පසුබත කියන්නේ මධ්‍යයෙන් පසු ගන්න බතට. හරිද? එහි ස්වාමීන් වහන්සේ විකාලයේ ගන්න පුළුවන් ආහාර සහ ගන්න බැරි ආහාර මොනවද ස්වාමීන් වහන්සේ? විකාලයේ ගන්න බැරි ආහාර සහ ගන්න පුළුවන් කියලා එකක් නැහැ. ආහාර වශයෙන් සම්මත කිසිම දෙයක් ගන්න බෑ.
බත් ව්‍යංජන ධාන්‍ය වර්ග ඊළඟට ධාන්‍ය පිටි වලින් සකස් කර ආහාර තියෙනවා. කැඳ වර්ග, කිරි ආහාර, මස් මාළු, බිස්කට්, රොටි, කිරි පිටි, කිරි මිශ්‍ර චොකලට් වර්ග ඇතුළේ මේ ආහාර වශයෙන් සම්මත කිසිම දෙයක් ආහාරයට ගන්න බෑ. නමුත් විකාලයේ වළඳන්න පුළුවන් ඉතා සීමිත පාන වර්ග කීපයක් තියෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕනේ මේ පාන වර්ගත් ගන්න පුළුවන් වෙන්නේ ගිලන් වුණොත් පමණයි. අපි ගිලන්පස කියන්නේ ඒක. රෝගයක් නැත්තම් ඒ ගන්නත් බෑ. එහෙම. එතකොට අපි මතක තබා ගන්න ඕන මේ කුසගින්න, බඩගින්න කියන්නේ මේ රාත්‍රියට එන අටසිල් සමාදන් වුණාම නේද? රාත්‍රියට බඩගින්නක් එනවනේ. ඒතර මේ කුසගින්න කියන්නේ රෝගයක් නෙමෙයි. කුසගින්න කියන එතකොට මේ කුසගින්නට මුවා වෙලා ගිලන්පස ගන්න බෑ අපිට. ඒක ගිලන් භාවයක් නෙමෙයි. යම් රෝගයක් ඇත්තරම තියෙනවා නම් විතරක් මේ කියන පාන වර්ග හෝ එහෙම නැත්නම් තමන්ට දිනපතා ගන්න ඖෂධ වර්ග ඒ ටික ගන්න පුළුවන් රාත්‍රියට. ස්වාමීන් වහන්සේ විකාලේ ගන්න පුළුවන් පාන වර්ග අපි මතක් කරමු නේද ස්වාමීන් වහන්සේ? ඔව් විකාලේ ගන්න පුළුවන් පාන වර්ග තමයි අෂ්ටපාන කියලා අපි කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අඹ පානය, ජම්බු පානය, ඊළඟට ඇටි කෙසෙල් වලින් සකස් කරලාද චෝර කියලා පානයක් තියෙනවා. ඊළඟට මෝච කියලා තියෙන කෙසෙල් වලින් සකස් කරලාද පාන. ඊළඟට මදු පානය කියන්නේ මිදි වලින් සකස් කරන පාන. ඊළඟ වියලි මිදි වලින් සකස් කරන එක මුදික පානය වෙනවා. ඊළඟට ඕලු ගෙඩි වලින් අපිට පානයක් සකස් කරගන්න පුළුවන්. ඊළඟට මසන් ගෙඩි වලින් සකස් කරන ලද පාන. ඔය මසන් ගෙඩි කතාව මීට කලින් අපිට හමු වුණා මතකද? කොයි හරි තරම්. මේ වැඩසටහනේ මතකද? මසන් ගෙඩි ගැන කිව්වා. ආහාරයට ගත්තා කියලා. දුෂ්කර ක්‍රියා කරනකොට මසන් ගෙඩි මේ සිදුහත් බෝසතාණෝ අරගෙන තියෙනවා. ඒතර මේවා තමයි අෂ්ටපාන. විකාලේ අපිට වළඳන්න පුළුවන්. මීට අමතරව තේ, කෝපි වර්ග එහෙම ගන්නත් පුළුවන්. තමන්ට යම් රෝගයක් තියෙනවා නම් විශේෂයෙන් අපි දැනගන්න ඕන මේ අබපාන වගේ කියන්නේ මේ පළතුරු වලින් සකස් කරන ලද පානවලදී මතක තියාගන්න ඕන ඒක අපි පෙරලා ගන්න ඕන. කියන්නේ අබපානේ අබ කෑලි තියෙන්න බෑ. ඒක මතක තියාගන්න ඕන. ඒ කියන්නේ සුදු පාට සුදු රෙදි කඩකින් පෙරලා තමයි ගන්න ඕන. ඊට අමතරව විකාලේ වළඳන්න පුළුවන් ගීතෙල්, බෙඬරු, තලතෙල්, මීපැණි, උක්සකුරු, කිතුල් හකුරු වගේ දේවල් ඊළඟ අපි වර්තමානයේ කල සීනි වර්ග, සුදු සීනි, රතු සීනි මේවා ගන්න පුළුවන්. හැමතිස්සෙම අපි මතක තබා ගන්න ඕන යම් රෝගයක් තියෙනවා නම් පමණයි ගිලන්පසක් අරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වනේ අබ පානයක් පෙරලා ගන්න ඕනේ කියලා කෑලි අනුභව කරන්න බැහැයි කියලා. බැරි වෙලාවත් ඒක කෑලි තියෙන පානයක් අපි වැළඳුවොත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් වැළඳුවොත් එතකොට ඒක විනය නීතියට එරෙහි වෙනස් ස්වාමීන් වහන්සේ. ඔය විකාලයට ඒ කියන්නේ මේ විකාලේ ආහාර වැළඳුවා කියන මේකට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ උපසම්පදා භික්ෂුවක් නම් ඇවතක් වෙන්න පුළුවන්. සාමණේර භික්ෂුවක් නම් ශික්ෂාපද 10ම කැඩෙන්න පුළුවන් විකාලේ වැළඳුවා. ආපහු ශික්ෂාපද 10 අමුතුවෙන් ගන්න ඕන. උපසම්පදා භික්ෂුවක් නම් නැවත මේ ඇවත දෙසා ගන්න ඕන. වැරදිලා හරි අරගත්තොත් එතකොට ස්වාමීන් වහන්සේ රෝගයක් නැති කෙනෙකුට මොනවද ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? රෝගයක් නැති කෙනෙකුට ලෝකයේ තියෙන හොඳම පානය වළඳන්න පුළුවන්. වතුර. ඒ තමයි පිරිසුදු වතුර, සහවුණු වතුර. වතුර වලට වඩා හොඳ පානයක් මම නම් දකින්නේ නැහැ. මේ ලෝකේ තියෙන හොඳම පානය තමයි පිරිසුදු ජලය. වෙන මොනවත් ගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපේ උපාසකම්මලා නේද අටසිල් ගත්තාම දැන් අපිත් කිව්වනේ අපි මේ වැඩසටහනේ කිව්වනේ පැය 24ක් ඉන්න ඕන කියලා අටසිල් සමාදන් වෙලා. ඒතර අපේ උපාසකම්මලා අටසිල් ගත්තට පස්සේ හවස් වෙනකොට නේද? රාත්‍රී වෙනකොට හවස් වෙනකොට විකාලේ මොනවද වළඳන්න තියෙන කැපකරු මහත්තයා මොනවද කුස්සිය හදන්නේ කියලා ඔන්න කුස්සියට යනවා දුවගෙන හිමින්සන්. හරිද? ඒවා තමයි හවස් වෙනකොට කල්පනා කරන්නේ. එතකොට අපි දැනගන්න ඕන ඇයි මෙහෙම සිතිවිල්ලක් එන්නේ? විකාලේ වළඳන්න මොනවා හරි අඩුම දැන් ගිලන්පසක් හරි වළඳන්න කියලා ඇයි මෙහෙම සිතිවිල්ලක් එන්නේ? එහෙම සිතිවිල්ලක් එන හේතුව බොහොම විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙනවා එක්තරා සූත්‍රයක. බුදුරජාණන් වහන්සේ විකාල භෝජන සූත්‍රයේදී මේ විකාල භෝජනය සහ චතුරාර්ය සත්‍ය එකට සම්බන්ධ කරලා ඊටාම වැදගත් දේශනාවක් කරලා තියෙනවා. දැන් එතකොට යම් කෙනෙකුට
හිතන්න පුළුවන්, හිතෙන්න පුළුවන්. විකාල භෝජනය හා චතුරාර්ය සත්‍ය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා නේද? මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා හිතෙන්න පුළුවන්. අපේ බෞද්ධයින් මේ ගැන දන්නේ නැති වුණාට මේ විකාල භෝජනය හා චතුරාර්ය සත්‍ය අවබෝධය අතර එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දැන ගැනීම පිළිබඳව බොහොම විද්‍යාත්මක සම්බන්ධයක් හෙළි කරලා තියෙනවා මේ විකාල භෝජන සූත්‍රයේ. මහණෙනි යම් කෙනෙකු විකාල භෝජනයෙන් වැළකුණා වුනම්, ඒ කියන්නේ විකාල භෝජනයෙන් වැළකුණා නම් යම් කිසි කෙනෙක් ඔවුන් ඊතා ස්වල්ප වේ. ඔවුන්ගේ ප්‍රමාණය ඊටම අඩුයි. ඒ කියන්නේ දහවල් මධ්‍යයන්යෙන් පසු සහ රාත්‍රියේදී ආහාර නොගෙන ඉන්නවා නම් යම් කිසි කෙනෙක් ඒ ප්‍රමාණය ඊටා සීමිතයි. නමුත් යම් කෙනෙකු විකාලයේ බොජුන් වළඳන්නේ නම් මධ්‍යයන්යෙන් පසු සහ රාත්‍රියට ආහාර වළඳන්නේ නම් ඔවුන් ඊටා බොහෝ වේ. මේ ලෝකේ වැඩිපුර ඉන්නේ විකාලයේ වළඳන පිරිස් තමයි. ඒ කවර හේින්දයක් මොකක්ද ඒකට හේතුව? චතුරාර්ය සත්‍ය නොදොට බැවිනේ. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටහීමක් නැති නිසා තමයි මේ අය විකාලේ වළඳන්නේ. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටහීමක් නැති නිසා තමයි එහෙමනම් මේ අය මේ ආහාර විකාලේ ආහාර ගන්න. මහණෙනි, ඒ නිසා වුන් විසින් මේ දුක්ඛාර සත්‍යය දැන වීරිය කළ යුතුය. මේ දුක්ඛ සමුදයාර සත්‍යය දැන වීරිය කළ යුතුය. මේ දුක්ඛ නිරෝධාර සත්‍යය දැන වීරිය කළ යුතුය. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍යය දැන වීරිය කළ යුතුයි කියලා මේ විකාල භෝජන සූත්‍රයේදී බුදුජාණන් වහන්සේ දේශනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, ඒක ටිකක් අපිට තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව්, දැන් අපි විකාලය කියලා කියන්නේ මධ්‍යහ්න 12න් පසුනේ. එතකොට හවස් වෙනකොට එහෙම නැත්නම් මධ්‍යහ්නයේ පසු රාත්‍රී වෙනකොට අපිට ආහාර ගැන හිතනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් නැහැ කියන එක තමයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුකක් තියෙනවා. අපි මේ මහා දුකකට එළඹෙලා ඉන්නේ. මේ මහා විශාල සංසාර ගමනක් තියෙනවානේ දැන් මෙතනදී. හරිද? එතකොට එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් තියෙනවා නම් අපි නිතරම කල්පනා කරන්න ඕන මේ දුකේ නිදහස් වෙන්නේ කොහොමද කියන එකනේ. එහෙමනම් මේ හවස 12න් පස්සේ හවස් වෙනකොට නේද රාත්‍රිය වෙනකොට අපි ආහාර ගැන හිත ඉන්නවද? ඒ නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා වීරිය කරනවද? ඒ කියන්නේ අපි මේ තමන්ගේ කයේ යැපීම සඳහා ආහාර ගත්තට පස්සේ තව දුරටත් අපි ආහාර ගැන හොයන්නේ නැතුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට අදාළ කරන මේ ප්‍රතිපදාව වඩන එක තමයි කරන්න ඕන. ඉතින් හවස් වරුවේ අපි කෑමට ආහාරයට චේතනා පහල කර කෑම හොයන්න ගියොත් එහෙම අපේ මේ ප්‍රතිපදාව භ්‍රමචර්යාවට ඒක බාධාවක් වෙනවා. එතකොට භ්‍රමචර්යාවේ යෙදෙන කෙනෙක් කවුරු හරි රාත්‍රී විකල් භෝජනය හොයනවා නම් ඒ කියන්නේ යාට තාම මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් නැහැ. තමන් මේ මහා දුකක ඉන්න මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන එක ඔළුවේ වැඩ කරන්නේ නැහැ කියන එක ඒකේ තේරුම. පැහැදිලිද කිව්වේ? එහෙසයි. ඔව්. සූත්‍ර පිටකේ බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා, ලටු කී කෝපම කියලා සූත්‍රයක්. උදායි කියලා සමින් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ අසලට පැමිණිලා මෙන්න මෙහෙම තමන්ගේ අතීත කතාව. ඒ කියන්නේ දැන් මේ කතාව කියනකොට උන්වහන්සේ අරිහත්ත්වේ සාක්ෂාත් කරපු සමින් වහන්සේ නම. ඉතින් මේ ශාසනයට ආපු මුල් කාලේ තමන්ගේ අතීත කතාව සිහි කරනවා. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් අපට බොහෝ වූ අකුසල ධර්මයන් දුරු කර වූසේක. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපිට බොහෝ කුසල ධර්මයන් සිහි කර වූසේක. වහන්සේ අපි පෙර වස් කල, සවස් කල, උදෑසන සහ දිවා කල විකාලයේ වැළඳීම. හරිද? වහන්සේ යම් ඒ කියන්නේ මේ පැවිදි වෙලා සවස් කල, උදෑසන, දිවා කල ආහාර වළඳලා තියෙන භික්ෂුව ඒ කාලේ. වහන්සේ යම් කාලයක භාග්‍යතුන් වහන්සේ විසින් මහණෙනි තොප දිවා කල විකල් භෝජනෙන් හැරපියව. දිවා කල ආහාර ගැනීම නතර කරපියව කියලා භික්ෂූන් අමතනවා. පාගල නීතියක් දාන. වහන්සේ එකල්හි මට යම් අනර්ථයක් හා දෝමනස්සයක් ඇති වුණා. ඔබ වහන්සේ මෙහෙම නීතියක් පැනවුවට පස්සේ මට ඒ ගැන ඔබ වහන්සේ කෙරෙහි අප්‍රසාදයක් ඇති වුණා. දෝමනස්සයක් ඇති වුණා. කනගාටුවක් ඇති වුණා. මොකක්ද ඒකට හේතුව? අපි ගෘහපතියන් වශයෙන් ගිහි කාලේ ගෙදර ඉන්නකොට දහවල් විකාලේ යම් ප්‍රණීත වූ කෑ යුතු බුදිය යුතු
යමක් වේද? අපි දහවල්ේ හොඳට ආහාර ගත්තා. ගෙදර ඉන්නකොට. භාග්‍යතුන් වහන්සේ එකපාරටම අපිට කිව්වා මේ ආහාරය නතර කරන්න කියලා. මේ හොඳට කාලා බීලා හිටපු කට්ටිය. නේද? භාග්‍යතුන් වහන්සේ අපිට මේ භෝජනේ ප්‍රහාණය හා දුර්ලීම වදාළසේක. වහන්සේ අපි භාග්‍යතුන් වහන්සේ කෙරේ ප්‍රේමේද ගෞරවේද ඔබ වහන්සේ කිව්ව නිසා. නේද? ඔබ වහන්සේ කිව්ව නිසා මොකක්වත් කියන්න බැරි නිසා ගෞරවේ නිසා. ඔබ වහන්සේට තියෙන ගෞරවය නිසා අපි එහෙම නැත්නම් ඔබ වහන්සේට තියෙන බිය නිසා ලැජ්ජාව නිසා තමයි මේ දිවා විකල් භෝජනෙන් වැළකුණේ. එහෙම නැතු කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි. වහන්ස අපි සවසද උදෑසනද වැළඳීම. මෙතන උදෑසන කියන්නේ අරුණ වැටෙන්න කලින්. හරිද? උදෑසනද වැළඳීම. වහන්ස යම් කාලයක භාග්‍යතුන් වහන්සේ මහණෙනි තොප සවස කියන්නේ රාත්‍රී භෝජනයත් එක්ක. තොප රාත්‍රී විකල් භෝජනින් හැරපියා වූ යයි භික්ෂුන් නැමතෝසේක. රාත්‍රියට ආහාර ගන්නත් එපා කියලා අපිට නීතියක් පැනවුවා. විනයක් පැනවුවා. වහන්සේ එහෙම විනය නීතියක් පැනවුවට පස්සේ අපිට ඔබ වහන්සේ කෙරේ කලකිරීමක් නොසතුටු භාවයක් ඇති වුණා. මෙන්න මේ බත් වේල් දෙක අතරින් යම් බතක් අතිශයින් ප්‍රණීතද භාග්‍යතුන් වහන්සේ අපිට මේ භෝජනයන්ගේ ප්‍රහාණය හැරපීම වදාළසේක. ඒ කියන්නේ මේ දහවල් සහ රාත්‍රී බත් වේල් දෙක අතරින් අපිට රැයට තමයි හොඳටම කෑම ලැබුණේ. දානි ලැබුණේ. ඇයි රාත්‍රියට තමයි මිනිස්සු ගෙවල් වල ඉන්නේ. ඒ නිසා රාත්‍රියට ස්වාමීන් වහන්සේලාට දානේ හදලා පූජා කරන එක ඒක ලොකුවටම කෙරලා තියෙනවා. ඇයි දවල්ටයි උදේටයි මිනිස්සු ගෙවල් වල නැහෙනේ. තේරෙනවද? වහන්සේ පෙර එක්තරා කෙනෙකු ඔන්න සිද්ධියක් වෙනවා. එක්තරා කෙනෙකු දහවල් සූපේට මස් මාළු, ඒ කියන්නේ මස් මාළු ව්‍යංජනයක් ලැබුණ පසු මෙන්න මෙහෙම කිව්වා. මෙය දැන් බහා තබන්න. සවස් කාල හැමදෙනාම එක්ව මේක වළඳන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ දැන් මේක අද තේරෙන භාෂාවෙන් මම කිව්වත් ඔන්න දවල් දානේ වළඳනකොට කෙනෙක් මස් හොදි ටිකක් එහෙම නැත්නම් මාළු හොදි ටිකක් අරගෙන එනවා. මස් ව්‍යංජනයක් හරි මාළු ව්‍යංජනයක්. ඊට පස්සේ කියනවා මේක දැන් කන්න එපා. අපි හවසට මේක කමු. ඔන්න හවස එක්කෙනෙක් කිව්වා අපිට දායකයෙක් කිව්වා පාන්ගිඩි දෙකක් අරන් එනවා කියලා හවසට. තේරුණාද? ඒ කාලේ කතා වෙලා තියෙන දේවල්. හාමුදුරුවෝ ඕව තමයි කල්පනා කරගෙන ඉඳලා තියෙන්නේ. හවසට අහලා මෙහෙම දෙයක් කියනවා අපි ඒකත් එක්ක මේක කමු. ඒක නිසා දැන් කන්න එපා. ඔක හවසට තියන්න. තේරුණා නේද? ඒ කාලේ මේ බුදුහාමුදුරු වැඩ හිටිය කාලේ. එහෙයි සායනහස. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරේ ප්‍රේමයේද ගෞරවයේද ලැජ්ජාවද බිය නිසා අපි මේ හැම දෙයක්ම නතර කරා. නතර කරන්න සිද්ධ වුණා අපිට. එක්තරා දවසක මම රාත්‍රී බොල් අඳුරේ පිණුසිඟා ගියෙමි. රැට හාමුදුරුවෝ පිණුසිඟා කියලා තියෙන ගෙවල්. වහන්සේ බඳුන් සෝදන එක්තරා ස්ත්‍රියක්. ඉතින් මේ සාමිනාංශ කියලා පිළිකන්න ඉඳලා තියෙන්නේ නේ. බඳුන් සෝදන එක්තරා ස්ත්‍රියක් ආසේ විදුලියේදී නකුණක් ගහනකොට ඒ ශනිකව හටගන්න එළියෙන් මේ භික්ෂුව දැකලා තියෙනවා. ඒ කාන්තාව. එකපාරට බය වෙලා පිසාචේකු මා කන්නට ආවේ, යක්ෂයෙක් මාව කන්නට ආවේ කියලා බය වෙලා කෑ ගහලා තියෙනවා. මායේ ස්ත්‍රීට මෙන්න මෙහෙම කිව්වා. නැගෙනියනි මම පිසාචයෙක් නෙවෙයි, මම යක්ෂයෙක් නෙවෙයි. පිඬුසිඟා මහණෙක් මේ කියලා තියෙනවා. ඊට පස්සේ කාන්තාව කියලා තියෙනවා මහණ තීව්‍ර මස් කපන කැත්තකින් මස් කපන කැත්තක් අරන් තොගේ බඩ කපා ගත්තා නම් ඊට වඩා හොඳයි. මොකද එහෙම කිව්වේ මේ රාත්‍රී බොල් අඳුරේ උදරේ හේතු වෙන. තොගේ තියෙන මේ බඩ ජහරි කමට. රැට. පිඬුසිඟා වටිනකොට හොඳයි කැත්තක් අරන් බඩ කපා ගත්තා. පිඬුපිඬුස හැසිරීම ඔබට සුදුසු නැහැ කියලා ඒ කාන්තාව බලන්නේ. ඒ කාන්තාව කියන්නේ ඒ කාලේ සමාජයේ මොනතරම් භික්ෂුවට සුදුසු දේවල් සහ නුසුදුසු දේවල් පිළිබඳව හොඳ වැටහීමක් තිබිලා තියෙනවා. ඒ කාලේ මිනිස්සු කතා වෙලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා මේ රාත්‍රියේ ආහාර ගන්න එක සුදුසු නැහැ කියලා. කියන්නේ විනය පනවන්නත් කලින්. තේරුණා නේද ඒක? මේ කතාව ප්‍රඥාවන්තයි. ඔව් ප්‍රඥාවන්ත කාන්තාව. ඊට වැඩි හොඳයි තෝකෙක් බඩ කපා ගත්තා රාත්‍රී බොල් අඳුරේ. සමහරවිට අපි කාලත් නැහැ. බොල එනවා මෙතන පිඬුසිඟා වඩි. තරහ භික්ෂුවකට ඒක සුදුසු නැහැ මේක. වහන්සේ මේ සිද්ධිය සිහි කරන මට මේ කියන්නේ මේ දැන් ඒ සමිනසට අරිහත්ත්වේ සාක්ෂාත් කරලා ඉන්නේ. මේ සිද්ධිය දැන් සිහි කරන මට මෙන්න මෙහෙම හිතෙනවා.
භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් අපිට බොහෝ වූ අකුසල ධර්මයන් දුරු කරා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපිට බොහෝ කුසල ධර්මයන් සිහි කරා. දැන් මේ විනය ශික්ෂාපදයේ පැනෙන්නේ නැත්නම් මේ ස්වාමීන් වහන්සේට අරිහත්ත්වයට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයිද? කවදාවත් ලැබෙන්නේ නැහැ. තේරුණා නේද කියන එක? එහි සාමි. එක විනය ශික්ෂාවකින් සමස්ත ශාසනයම වෙනස් කරන්න පුළුවන් නම් ඒක තමයි විකල් භෝජනයෙන් වැළකීමේ ශික්ෂාව. හොඳයි, එතකොට මෙන්න මේ ටික තමයි මේ ශාසනයේ භෝජනයේ මාත්‍රාව ගැන අපිට දැනගන්න තියෙන්නේ. ඒ වගේම පැහැදිලි කරන්න ඕන බොහොම විද්‍යාත්මක කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් අපි උදාහරණයක් ගත්තොත් භික්ෂුවක් උදේ අපි කියමු උදේ 6ට විතර පිණ්ඩපාතේ වැඩියා කියලා හිතන්නකො. එතකොට පිණ්ඩපාතේ ගිහිල්ලා එනකොට නැවත වඩිනකොට ආරණ්‍යට එනකොට උදේ 8 විතර වෙනවා. නේද? 8-9 විතර වෙනවා. එතකොට මිදුල අමදලා පැම්පාසු වෙලා ඒ වත්ත පිටි සුද්ධ පවිත්‍ර කරලා තමන්ගේ කුටිය ඇතුළ සුද්ධ පවිත්‍ර කරලා එතකොට ඒ ආහාරය භික්ෂුව වළඳනකොට 9-10 විතර වෙනවා. උදේ කඩපල කරලා ඔක්කොම කරලා පිරිසුදු වෙලා තමයි ආහාර ගන්න. නේද? පින්නපාතේ ගිහිල්ලා ආපු ගමන් භික්ෂුවක් ආහාරයට ගන්නෑ. එතකොට අද විද්‍යාත්මකව ගත්තොත් උදේට ආහාර ගන්න කියලා තියෙන උදේ 10ට. 9න් පස්සේ. ඒක අද නූතන විද්‍යාවෙන් ඒක තහවුරු කරලා තියෙන උදේ පාන්දර ආහාර ගැනීම ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ කියන. එතකොට බලන්න මේ කිසිම දෙයක් නැතුව බුදුරජාණන් වහන්සේ මේ පනවලා තියෙන ශික්ෂාවකින් නේද? මේ භික්ෂුන්ගේ ප්‍රතිපදාව ගානටම මේ නූතන විද්‍යාවත් එක්ක කොච්චර ගැලපෙනවද කියලා බලන්න. උදේ පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා සීල වැඩ කටයුතු ටික ඉවර කරලා දානේ වළඳනකොට 9 පහ වෙනවා. 9-10 විතර වෙනවා. ඒතර අද නූතන විද්‍යාවෙන් කියනවා සමාජයට උදේ 10 වෙනකන් උදේ ආහාරය ගන්න එපා කියලා. තේරුණා නේද? එහෙයි. ඒතර බලන්න මේ බුදුදහම මොනතරම් නූතන විද්‍යාවත් එක්ක ගැලපෙලා යනවද? සීලේ පරිපූර්ණත්වයේ සඳහා ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ආජීව පාරිශුද්ධිය ගැන. එතකොට මොකද්ද මේ ආජීවය කියලා කියන්නේ? ආජීවය කියන්නේ Taman ජීවත් වෙන විදිය. ආජීවයට තව අර්ථයක් තියෙනවා. ඒ තමයි තම ජීවිකාව එහෙමත් තම රැකියාවටත් ආජීවය කියලා කියන්න පුළුවන්. ආජීවය ලෙස හඳුන්වනවා. තමන්ගේ රැකියාව මෙන්න මේකයි කියලා. ඒතකොට මේක තමයි මගේ ආජීවය. රැකියාව. දැන් ඒතකොට අපිට පැහැදිලි වෙනවා මේ ආජීව පාරිශුද්ධිය කියන්නේ මොකද්ද? පිරිසුදු ජීවිතයක්. ජීවිතයක් කියන එක තමයි ඒකේ තේරුම. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් බොහෝ දෙනෙකු අටසිල් සමාදන් වුණාම උච්චාසයන මහාසයන කියලා කියනානේ ස්වාමීන් වහන්සේ. අපිට මේ උච්චාසයන මහාසයන කියන එකේ ධර්මයෙන් අපිට ඒක පැහැදිලි කරලා දෙන්නක ස්වාමීන් වහන්සේ. ඔය කියන්නේ උච්චාසයන මහාසයන ශික්ෂාපදේ ගැන නේ. ඒතකොට ගොඩක් අයට තියෙන ගැටලුව තමයි ඒතකොට තමන් වාඩි වෙලා ඉන්නේ මොන ආසනයකද කියන එක නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මම අහලා තියෙන ස්වාමීන් වහන්සේ දනිස්සෙන් පල්ලෙහා තියෙන ආසනවල තමයි මේ අටසිල් සමාදන් වුණාම අපිට ඉඳ ගන්න පුළුවන් කියලා. ඒක සාමාන්‍යයෙන් අද සම්මතයක් වශයෙන් තියෙනවා. ඒ කියන්නේ එහෙම මේක කන්නේ රියන. ඒ කියන්නේ අඩි 1මාර. අඩි 1මාරට වඩා උස් ආසනයක් තමයි උස් ආසන වශයෙන් ගන්න. අඩි 1මාරට වඩා අඩු නම් ගැටලුවක් නැහැ ඒක. මොකද අපිට දැන් සම්මතයක් තියෙන්නේ බෑ මොකක් හරි. ඒතර අපිට එහෙම සම්මතයක් හදාගන්න පුළුවන්. නමුත් අංගුත්තර නිකායේ මහා වග්ගයේ උස් අසුන් සහ මහාසුන් පිළිබඳව වේනාගපුර වච්චගොත්ත බමුණට මෙන්න මෙහෙම බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ කියන්නේ උච්චාසයන මහාසයන ලයිස්තුවක් ලිස්ට් එකක් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නේ නැති ඇති නේද? මෙහෙම ලිස්ට් එකක් තියෙනවා කියලා. ධර්මයේ. නෑ, අවසානයේ මම පළවෙනි වතාවට අහන්නේ. ඔව්. පළවෙනි එක තමයි දිගු පාද සහ ඒ පාදවලට කැටයම් යොදලා තියෙනවා නම් ඒ ආසන භාවිතා කරන්න බෑ. සමහර වලලු වගේ මෙහෙම තියෙනවනේ. කැටයම් දාලා මම ඒ ඡායාරූපයක් මම දාන්න. අපි පුටු සෙටි වලට නේද අර පාදයේ පොළොවට සම්බන්ධ වෙන තැන වලලු වගේ තියෙනවනේ. නිකන් මහතට කැටයමක් වගේ තියෙනවනේ. ඒ වගේ තියෙනවා නම් ඒ ආසන බෑ. කොච්චර මිටි වුණත් බෑ. තේරුණා නේද? කැටයම් දාලා තින්න බෑ ඒ පාදවලට ආසනේ. දෙවෙනි එක තමයි සතුන්ගේ ලෝම වලින් සකස් කරන ලද එහෙම නැත්නම් විවිධ රටා යොදලා තියෙන ලෙදර් වර්ග නේද? ඇතිරිලි, පැදුරු, කාපට් වගේ භාවිතා කරන්න බෑ. ඒ සතුන්ගේ ලෝම පාවිච්චි කරලා තියෙනවා නම් ඒ දේවල් වල ඉඳ ගන්න, නිදා ගන්න ඒවා බෑ.
හරිද? තුන්වෙනි එක තමයි මල් වලින් සකස් කරලා තියෙන, අලංකාර කරලා තියෙන මල් රටා එහෙම දාලා තියෙනවා නම් ඒ වගේ පැදුරු, කාපට්, කොට්ට මෙට්ට ඒව මොනවත් පාවිච්චි කරන්න බෑ. හරි? ඊළඟ හතරවෙනි එක තමයි සිංහ රූප, ඕ ගව රූප, සතුන්ගේ රූප දාලා සකස් කරලා තියෙනවා නම්, රටා දාලා තියෙනවා නම්, වැඩ දාලා තියෙනවා නම් ඒවත් බෑ. හරි? ඊළඟ පස්වෙනි එක තමයි රන් රිදි නූල්. එහෙම නැත්නම් සේද නූල, පට නූල් අපි කියන්නේ. සේද නූල් කියන්නේ සිල්ක් නේද? සිල්ක් නේ. ඒ අන්න ඒවෙන් ඒ වගේ නූල් වලින් වියලා තියෙනවා නම්, මහලා තියෙනවා නම් ඒ වගේ ඇඳ පුටු ආදී ඒ කියන්නේ ඇතිරිලි වර්ග බුමුතුරුණු අපි කියනවා. ඊළඟට පැදුරු, කාපට් වර්ග ඒවා භාවිතා කරන්නත් බෑ. රන් රිදි නූල් සහ පට නූල. හරි? ඊළඟ හයවෙනි එක තමයි කපු පුළුන්. යොදා සකස් කරන ලද නිදර මෙට්ට සහ කොට්ට. කපු පුළුන්. ඒවත් බෑ. දැන් අද කාලේ නම් ගත්තා ලේටෙක්ස් කියලා තියෙනවනේ. රබර් කිරි වලින් සකස් කරන. එතකොට ඒකත් අයිති වෙන්නේ. අයිති වෙනවා. මොකද ඒ කාලේ රබර් කිරි තිබුණේ නැහනේ. රබර් කිරි ගෙනාවේ පස්සේනේ. එතකොට ඒවත් කපු පුළුන් වලටම දාන්න පුළුවන්. හත්වෙනි එක තමයි නළු නිලියන්. නර්තනයට ගන්න කාපට් වර්ග. සාමාන්‍යයෙන් නටන තැන් වල කාපට් දානවනේ. නටන විශේෂ කාපට් වර්ග. ඒවා භාවිතා කරන්නත් බෑ. ඊළඟ 8 වෙනි එක තමයි සතුන්ගේ සමින් කර ඇතිරිලි. සතුන්ගේ සමින් හං නේද? හරක් හං, සිංහ හං, ඊළඟට කොටි හං නේද? මුව හං, ගෝණ හං. ඒ හං භාවිතා කරලා තියෙනවා නම් සතුන්ගේ ඒවත් බෑ. ඊළඟ 9 වෙනි එක තමයි රතු කොට්ට. කුෂන් කරපුව, රතු පාටින් කුෂන් කරපුව උඩු වියන් ඊළඟ රතු පළස කියලා අපි කියන්නේ නේද? කෙනෙක් කියන රතු පළස උඩින් එනවා කියලා කියන්නේ. ඒවා බෑ. දැන් භික්ෂුවකට රතු පළසක් උඩින් යන්න බෑ. හරිද? ඉතින් මේ ටික තමයි තියෙන. ඊළඟට උඩු වියන් සහිත ඇඳන් භාවිතා කරන්න බෑ. අර වටේට අර දැකලා තියෙනවද උඩු වියන් සහිත පරණ වලව් වල එහෙම තියෙනවා. උඩු වියන් සහිත තියෙන මේ කියන්නේ සම්පූර්ණයෙන්ම රෙදි වලින් ආවරණය කරලා තියෙන. ඒ කියන්නේ ෆ්‍රේම් එකක් තියෙන ඇඳ වටේ. තිරයක් වගේ අදින්න පුළුවන්. අපි දැන් අර මේ මදුරු දැල අදිනවා වගේ වියනක් දාන්න පුළුවන් වටේට. ඒවා බෑ. ඒතර මේ ටික තමයි උස්සයන් සහ මහායන් වශයෙන් හඳුන්වන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බමුණට දේශනා කරලා තියෙනවා ඇවිද්දන්ට මේ යහන් පූජා කරන්නේ ඊටාම කලාතුරකින්. කියන්නේ මේ අද මිලාදික දේවල්නේ. ඊටාම කලාතුරකින් තමයි මේවා ලැබෙන්නේ. ඊටාම කලාතුරකින් මේවා භික්ෂුවකට පූජා කළත් කවුරු හරි දායකයෙක් නේද ලොකු දානපතියෙක් ඇවිල්ලා පූජා කරන්න පුළුවන් නේ. එහෙම පූජා කරත් ලැබුණත් ඒවා භික්ෂුවගේ පරිභෝගයට කැපෙ නැති බව දේශනා කරලා තියෙනවා. ලැබුණත් පූජා මේ භාවිතා කරන්න බෑ. තමන්ට හදන්නත් බෑ. තමන් කියවලා හදන්නත් බෑ. අහම්බෙන් හරි පූජා කරොත් භාවිතා කරන්නත් බෑ. හොඳයි. ඊළඟට මේ සීල පාරිශුද්ධියට බලපාන අනෙක් කාරණේ තමයි පුජ්‍යලීන්ගේ චිරස්චීන කතා. මෙන්න මේ කතා වලින් පුළුවන් තරම් බැහැර වෙන්න ඕන. චිරස්චීන කියලා කියන්නේ තිරිසන් කතා. චිරස්චීන. පාද සතරෙන් යනවා කියන චිරස් අපි දැන් ඒ කියන්නේ හොරිසොන්ටල් ලයින් එක. ඒ කියන්නේ අපි දැන් verticalනේ අපි කකුල් දෙකෙන් හිට ගන්නවානේ. ඒතකොට චිරස්චීන කියන්නේ හරස් අතර. ඒ කියන්නේ සතෙක් කකුල් හතරෙන් ඉන්නවා කියන චිරස් අතර ඉන්නවා කියන එක තමයි. චිරස්චීන කතා කියන තිරිසන් කතා කියන. හරිද? මෙන්න මේ කතා වලින් අපි වලකින්න ඕන. දැන් මොනවද ඒ කතා? පළවෙනි එක තමයි දේශපාලන කතා. ඊළඟ තමයි සොරුන් ගැන කතා. ඇමති හා සිටුවරු ගැන කතා. පුජ්‍යල පිරිස් ගැන කතා. හොල්මන් කතා. යුද්ධ ගැන කතා. ආහාර පාන ගැන කතා. ඇඳුම් පැළඳුම් ගැන කතා. නිදා ගැනීම ගැන කතා. මාල ආභරණ ගැන කතා. ගන්ධ සුගන්ධ ගැන කතා. ඥාති කතා. යාන වාහන ගැන කතා. ගම් නියම්ගම් ගැන කතා. නගර ජනපද ගැන කතා. ස්ත්‍රී පුරුෂ ගැන කතා. ස්ත්‍රී පුරුෂයන් ගැන කතා. කුමර කුමරියන් ගැන කතා. සූරකම් ගැන කතා. මහා මාර්ග ගැන කතා. උස් ස්ථාන ගැන කතා. කඳු වගේ උස් තැන් ගැන කතා. නානාත්වයන් ගැන කතා. විවිධ දේවල් ගැන කතා. ලෝකයේ ආරම්භය ගැන කතා.
සමුද්‍රයේ ආරම්භය ගැන කතා. ඉතිහාසය ගැන කතා. මෙන්න මේ චිරස්තීන කතා වලින් වැළකීම ඔහුගේ සීල පාරිශුද්ධියට වැදගත් වෙනවා. අපේ දෙතිස් කතා කියලා කියන්නේ දෙතිස් කතා වලින් වළකින්න ඕන. ඒ වගේම අපි දැනගන්න ඕන තව දෙයක් තමයි බාහිර පුද්ගලයන් සමග කතා බස් කරන්න ඕන විදිය. නේද? මේක ගොඩක් දෙනකොට බලපාන. බාහිර අයත් සමග ගනුදෙනු රැකී ආරක්ෂා කරනකොට එදිනෙදා ජීවිතය ගත කරනකොට අපි බාහිර පුද්ගලයන් සමග කොහොමද කතා බස් කරන්නේ? බාහිර අය සමග කතා කරනකොට ගොඩක් වෙලාවට අපි අන් අයව පහත් කරලා නේද? අපි කතා කරන්න යනවනේ. එතකොට මොකද වෙන්නේ? ඔවුන් අතර හිත් රිදීම්, වාද විවාද එකට එක කීම් නේද? වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් වරදක් කරන බව අපිට තේරුම් ගියොත් ඒ වරද පෙන්වලා දෙන්න ඕන ආකාරය මේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ කෙනෙක් ඔන්න අපි ඉස්සරහා වරදක් කරනවා. නමුත් අපි ඒක කොහොමද ඌට ගැටලුවක් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඒක පෙන්වලා දෙන්නේ. නේද? ඒතකොට ඒක අපි දැනගන්න. පළවෙනි එක තමයි නිසි වෙලා වෙනකන් ඉන්න ඕන. පිරිස ඉස්සරහා ගිහින් තමුසේ මෙන්න මෙහෙම වරද්දක් කරලා තියෙනවා කියලා එහෙම කියන්න යන්නේ නැහැ. එතකොට ලැජ්ජාවටපත් වෙනවනේ. හරියට වෙලාව. එයාට මේ වෙලාව වෙනකන් නිසි තැන එනකන් අපි ඉන්න ඕන. බලාගෙන ඉන්න. එකපාරට දැක්ක ගමන් කියන්න යන්නේ නැහැ. දෙවෙනි එක තමයි අපි ඇත්තම කතා කරන්න ඕන. අපි වරදක් පෙන්නනවා කියලා මේ නැති වරදක් බොරුවට චෝදනා කරන්න යන්න හොඳ නැහැ. ඊළඟට තුන්වෙනි එක තමයි වරද පෙන්නනකොට බනින්න යන්න හොඳ නැහැ. බැනලා කියන්න යන්න හොඳ නැහැ. ඔහුගේ හිත ඇදිලා යන ආකාරයට තමයි පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඔහුගේ වරද. ඊළඟ හතරවෙනි එක තමයි වරද පෙන්නනකොට බොහොම අර්ථවත් උදාහරණ අරගෙන ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ. අපි යම් කිසි පොතක් කියවලා තියෙනවා මේ පොතේ මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. නේද? ලෝකයේ මෙන්න මෙහෙමයි මේ ගැන කටයුතු කරලා තියෙන්නේ කියලා අර්ථවත් උදාහරණ අරගෙන නේද? අපි දන්න අර්ථවත් උදාහරණ ධර්මයේ මොකක් හරි සූත්‍රයක් අරගෙන හරි නේද? බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම තමයි මේ දේශනා කරලා තියෙන්නේ කියලා අර්ථවත් විදිහට අපි ඒක කියලා දෙන්න ඕන. පස්වෙනි එක තමයි දේශයෙන් තොර මෙත් සිතින් ඔහුට කරන උපකාරයක් හැටියට ඒ වරද පෙන්වලා දෙන්න ඕන. එතකොට දැන් මේ විදිහට වරද පෙන්වලා දුන්නාම මොනම ආකාරයේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක සීල පාරිශුද්ධියට බලපාන පුද්ගලික. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ ශාසනයේ බ්‍රහ්මචර්යාව පුරුදු කරන කෙනෙක් මුණ ගැහුනහම අපි මොනවද ස්වාමීන් වහන්සේ කතා කරන්න ඕනේ? ඒ කියන්නේ මේ ශාසනයේ බ්‍රහ්මචර්යාව පුහුණු කරන කෙනෙක් අපිට මුණ ගැහුණ මොනවද සාකච්ඡාවට ගන්න ඕනේ කියලා අහන්නේ නේ. එහි ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ගොඩක් දේවල් තියෙන එපා කියලානේ නේද? කතා කරන්න එපා කියලානේ තියෙන්නේ. කතා 32ක්ම එපා කියලා තියෙනවා නේද? හරි. දැන් අපි බලමු මොනවද කතා කරන්න පුළුවන් දේවල් නේ. ඒකනේ. බ්‍රහ්මචර්යාවේ මූලිකාංගය තමයි සීල, සමාධි, ප්‍රඥා සහ විමුක්තිය. නේද? ඒතකොට අපිට තේරෙන්න ඕන. එතකොට අපි බ්‍රහ්මචර්යාව පුහුණු කරන අයත් සමග කතා කරන්න ඕනේ. ඊට අදාළ ධර්ම කාරණා තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ සාකච්ඡා සූත්‍රයේ දේශනා කරනවා. සාකච්ඡා කියලාම වෙනම සූත්‍රයක් තියෙනවා ඒකට. ඒතර සාකච්ඡා සූත්‍රයේ තියෙන මොනවද සාකච්ඡා කළ යුතු දේවල්? මහානතමේ සීල සම්පන්න වෙයි. සීල සම්පන්න කතා පිළිබඳව පැමිණ ප්‍රශ්න විසඳන්නේ වෙයි. මහානතමේ සීල සම්පන්න නම් සීලය ගැන කතා කරන්න ඕන. ඒ සම්බන්ධ ප්‍රශ්නයක් තිබ්බොත් ඒ ප්‍රශ්නේ විසඳලා දෙන්න ඕන. දැන් අපි මේ කරන්නේත් ඒකනේ. සීල පාරිශුද්ධිය ගැනනේ කතා කරන්නේ. ඉතින් සීලයට අදාළ ප්‍රශ්න ගැන තමයි අපි මේ කතා කරන්නේ. සීලෙන් පස්සේ මොකක්ද තියෙන්නේ? සමාධිය. මහානතමේ සමාධි සම්පන්න වෙයි. සමාධි සම්පන්න කතා පිළිබඳව පැමිණ ප්‍රශ්න විසඳන්නේ වෙයි. තමන් සමාධිය වඩන්න තෝරගන්න ඕන භාවනා කර්මස්ථානයේ මොකද්ද? ඒ කර්මස්ථානය වඩාගෙන යනකොට එන ප්‍රශ්න මොනවද? ඒවට දෙන්න ඕන ගැටලු, ඒ ප්‍රශ්න වලට දී යුතු විසඳුම් මොනවද? ඒව ගැන තමයි සමාධිය ගැන අපිට කතා කරන්න තියෙන්නේ. සමාධිය ආවට පස්සේ මොකද්ද කරන්න ඕන? සමාධිය ආව කියලා කොහොමද දැනගන්නේ? නේද? ඒ වගේ. ඊළඟට මහානතේ මේ ප්‍රඥා සම්පන්න වෙයි. ප්‍රඥා සම්පන්න කතා පිළිබඳව පැමිණ ප්‍රශ්න විසඳන්නේ වෙයි. සමාධිය වැඩුවට පස්සේ කොහොමද අපි විදර්ශනාව වඩන්නේ? ප්‍රඥාව උපදවාගන්නේ කොහොමද? මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද? ත්‍රිලක්ෂණය වටහාගන්නේ කොහොමද? නිවන් මාර්ගඵල ලබන පැත්තට අපි භාවනාව යොමු කරන්නේ කොහොමද? මේ සමාධිය යොමු කරන්නේ කොහොමද?
ඒ ගැන තමයි කතා කරන්නේ. ඊළඟට කියන මහානත මේ විමුක්ති සම්පන්න වේ. විමුක්ති සම්පන්න කතා පිළිබඳව පැමිණ ප්‍රශ්න විසඳන්නේ නෙවෙයි. යම් කිසි මහාන භික්ෂුවක් අරිහත්ත්වය සාක්ෂාත් කරලා තියෙනවා නම් මේ අරිහත්ත්වය ගැන ඔහුට කතා කරන්න පුළුවන්. මේ අරිහත්ත්වයටපත් වෙන මොනවද කරන්න ඕනේ? ඒ පිළිබඳව ගැටලු විසඳන්න පුළුවන්. මහානත මේ විමුක්ති ඥාන දර්ශනය සම්පන්න වේ. විමුක්ති ඥාන දර්ශනය සම්පන්නව පැමිණ කතා ඒ පිළිබඳව ප්‍රශ්න විසඳන්නේ වේ. විමුක්තියට අදාළ කාරණා, නිවනට අදාළ කාරණා ටික. එතකොට මේ දේශනාව අනුව අපිට පැහැදිලි වෙනවා තමන් විසින් පුරුදු පුහුණු කරන මේ සීල සමාධි ප්‍රඥා ගැන තමයි බ්‍රහ්මචර්යාව පුහුණු කරන අයත් සමග කතාබස් කරන්න ඕනේ. ඒ පිළිබඳව ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ ගැන තමයි. තව ගැටලුවක් සමයි ස්වාමීන් වහන්සේ මෙහෙම කතා කරද්දී ආර්ය උපවාදයට පත් වෙනවා කියලා වර්තමානයේ කතා වෙනවා. ඒක දැනගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ අපි කෙනෙක් ධර්ම මාර්ගයේ යන කෙනෙක් එක්ක කතා කරනකොට අපිට ආර්ය උපවාදයක් වෙන්න පුළුවන්. උනා කියලා කොහොමද දැනගන්නේ නේද? ඒකනේ අහන්නේ. එහෙයි. ගොඩක් අයට කතා කරන්නත් බයනේ නේද ආර්ය උපවාදයක් වෙයි කියලා. අක්කෝසක කියලා සූත්‍රයක් තියෙනවා. මේ අක්කෝසක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම දේශනාවක්. මහණෙනි, යම් කෙනෙකු විසින් සබ්‍රක්‍මචාරීන්ට, ඒ කියන්නේ යම් මාර්ගඵලයක් ඇති කෙනෙකුට මේ කියන්නේ හරිද? ධර්ම මාර්ගයේ යන කෙනෙක් නෙමෙයි, ධර්ම මාර්ගයේ ගිහිලා යම් මාර්ගඵලයක් ලබාගත් කෙනෙකුට බැන වැදීම්, පරිභව කිරීම, උපවාද කිරීම කරනවා නම් ඔහුට මෙන්න මේ කියන දසාකාරයේ ව්‍යසනයන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. දැන් එහෙමනම් අපි බලමු මාර්ගඵල ලාභීෙකුට බැන වැදීමෙන් පසු ඔහුට වෙන්නේ මොකද්ද කියලා. පළවෙනි එක තමයි අවබෝධ නොකළ යම් මාර්ගඵලයක් තියෙනවා නම් ඒ මාර්ගඵලයට එන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පෘථග්ජනෙක් නම් සෝවාන් වෙන්න ලැබෙන්නේ නැහැ. සෝවාන් නම් සකදාගාමි වෙන්න ලැබෙන්නේ නැහැ. සකදාගාමි නම් අනාගාමි ඵලයට යන්න ලැබෙන්නේ නැහැ. ආර්ය උපවාදයක් සිද්ධ වුණා. ඒ කියන්නේ එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් සෝවාන් පුජ්‍යලයකට උනත් ආර්ය උපවාදයක් වෙන්න පුළුවන්. තේරුණා නේද? දෙවෙනි එක තමයි දැනට සාක්ෂාත් කළ යම් දහමක්. ඒ කියන්නේ තම සීලය, සමාධිය වගේ ධර්මතා තියෙනවා නම් ඒ ධර්මතා පිරිහිලා යන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර භාවනා කළා සමාධියක් එන්නේ නැහැ. ආර්ය උපවාදයට ලක් වුණා. ආර්ය උපවාද කර්මයට අසු වුණා. ඊට තුන්වෙනි එක තමයි මේ ධර්මයේ තවදුරටත් ඔහුගේ පිරිසුදුභාවයට එහෙම නැත්නම් සමාධි ප්‍රඥා උපදවා ගන්න හේතු වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැහැ. කොච්චර උත්සාහ කරත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. හතරවෙනි එක තමයි මාර්ගඵලයකට පැමිණියා කියලා. තමයි රැවටීමකට ලක් වෙන්න පුළුවන්. අදිමාන්නයක් ඇති වෙන්න පුළුවන්. පස්වෙනි එක තමයි මේ ශාසනයේ ඇල්ම නැති වෙලා කම්මැලි පුජ්‍යලෙක් බවට පත් වෙනවා. එපා වෙච්ච පුජ්‍යලෙක් බවට පත් වෙනවා. මේ ශාසනය උට එපා වෙලා තියෙනවා. හයවෙනි එක තමයි තමන් අතින් යම් වරදක් ඇවතක් සිද්ධ වුණොත් ඒක පිළිගන්නේ නැති පුජ්‍යලෙක් බවට පත් වෙනවා. කියන්නේ තමන්ගේ වැඩිහිටියන් කියන දේවල් පිළිගන්නේ නැති තත්වයකට පත් වෙනවා. සිද්ධ වෙනවා. හත්වෙනි එක තමයි දැඩි රෝගාබාධ තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආර්ය උපවාදයක් සිද්ධ වෙනවා. අටවෙනි එක තමයි සිත වික්ෂිප්ත වෙලා උමුතු හේවත් එහෙම නැත්නම් මානසික රෝගී තත්වයන් ඇති වෙන්න පුළුවන්. නවවෙනි එක තමයි හිතා ගන්න බැරි විදියට එකපාරට මරණයටපත් වෙන්න පුළුවන්. හරි. ඒතර 10 වෙනි එක අපිට හිතා ගන්න පුළුවන් කය මිදී මරණින් මත්තේ නිරයට තමයි යන්න සිද්ධ වෙන්නේ. ආර්ය උපවාදයක් වෙලා තිබුණොත් පෘථග්ජනෙකුට. සෝවාන් වෙච්ච පුද්ගලයෙකුට ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච පුද්ගලයෙකුට මේ කියන දේවල් ගොඩක්ම වෙනව අඩුයි. කියන්නේ සෝවාන් වෙච්ච පුද්ගලයෙක් අතින් සාමාන්‍ය ආර්ය උපවාදයක් වෙනව අඩුයි. වුණොත් එයාට තියෙන එකම ගැටලුව තමයි ඊළඟ මාර්ගඵලයට යන්න බැරි වෙන එක. එතකොට මේ ආර්ය උපවාද විපාකය මොකද්ද? ඉවර වෙනකන් නේ. ඒ කියන්නේ කර්ම විපාක ඉවර වෙනකන් නේ ස්වාමීන් වහන්සේ. ඔව් තමයි. ඒ කියන්නේ මේ ආර්ය උපවාද කර්මයක් සිද්ධ වුණොත් ඒක අපේ හිතමු ආර්ය උපවාද කර්මයක් සිද්ධ වුණා කියලා. එතකොට ඒ භික්ෂුව හෝ ඒ පුද්ගලයා ළඟට ගිහලා සමාව ගන්න තියෙන. එතකොට කර්ම ඉවර වෙනවා. මහ ලොකු දෙයක් නෑ ඒක. ඔව්. එහෙම කෙනෙක් දැන් අපවත් වෙලා වගේ හරි පිරුවන් පාලා වගේ හිටියොත් ස්වාමීන් වහන්සේ එතකොට ඒක අදිෂ්ඨාන කරලා සාමාන්‍යයෙන් කියන්නේ
ඒ භික්ෂුව කියන්නේ ආදාහනය කරලා තියෙන තැනට ගිහිල්ලා ඒක සමාව ගන්න පුළුවන්. එහෙම තැනකුත් නැත්තම් ස්වාමීන් වහන්සේ අපිට අදිෂ්ඨාන කරලා අදිෂ්ඨාන කරලා ඔව් ඒක තැනක් නැහැ කියලා කියන්න බෑනේ ඉතින් කොහොමද දන්න අය ඉන්නවනේ ඉතින් කොහෙද මේ ආදාහනය කරේ කියලා හොයාගන්න පුළුවන්. එහෙම බැරි වෙන්න බෑනේ. නැත්තම් ඒ දිශාව අරමුණු කරලා අපි කියමු ගොඩක් ඈතනම් ඉන්නේ ඒ දිශාව අරමුණු කරලා පුළුවන්. ඔහු ඉන්න දිශාව අරමුණු කරලා. නැත්තම් අද කාලේ නම් ඉතින් දුරකථන ඇමතුමක් අරගෙන වඩා පුළුවන් ඒක. දැන් නෙමෙයි. එතකොට යම් ආර්ය උපවාද කර්මයක් කළොත් මේ 10න් එකක් හෝ කීපයකට මුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් කවුරුවත් දැන් මේකට බිය වෙන්න අවශ්‍ය නැහැ. ධර්ම මාර්ගයේ යන කෙනෙක් සමග කතා කරන්න ආර්ය උපවාදයක් වෙන්න අනිවාර්යයෙන්ම ඔහුට මාර්ගඵලයක් තියෙන්න ඕන. මාර්ගඵල අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම ඔහුට බැන වැදීම් හෝ එහෙම නැත්නම් පරිභව කිරීම කොළොත් පමණයි ආර්ය උපවාදයක් වෙන්නේ. එහෙම නැතුව වෙන්නේ නැහැ. ඒ වගේම අපි මතක තබා ගන්න ඕන වැදගත්ම කාරණේ තමයි යම් වරදක් පෙන්වලා දුන්නා කියලා අපි හිතමු ඇත්තටම උහුට මාර්ගඵලයක් තියෙනවා කියලා. අපිත් දන්නවා. ඔහුත් දන්නවා. යම් වරද ඒ නමුත් මාර්ගඵලලාභීෙකුට යම් වරදක් පෙන්වලා දුන්නා කියලා. ඔහුගේ යම් වරදක් පෙන්වලා දුන්නා කියලා එහෙම ආර්ය උපවාදයකට අහු වෙන්නේ නැහැ. නොකල වරදකට අභූතයෙන් කියන්නේ භූතයක් නැහැ. භූතයක් කියන්නේ හේතුවක් නැහැ. හේතුවක් නැතුව බැන වැදීම් අපහාස කිරීම වගේ දෙයක් තමයි. එහෙම නැතුව ඔහු අතින් යම් වරදක් වුණොත් ඒක පෙන්වන්න දෙන්න පුළුවන්. එතකොට ආර්ය උපවාදයක් වෙන්නේ නැහැ. හොඳයි එහෙනම් අපි අපේ ඊළඟ වැඩසටහනින් බලමු ආජීව පාරිශුද්ධියට අදාළ කරන අනිකුත් කාරණා මොනවද කියලා. මොකද මේ ආජීව පාරිශුද්ධිය කියන්නේ ලොකු මාතෘකාවක්. කරුණු ගොඩාක් තියෙනවා අපිට එකින් එක විස්තර කරලා පැහැදිලි කරලා දෙන්න. අද දවසට අපි වැඩසටහන නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩසටහන පිළිබඳව කිසියම් වූ යෝජනාවක්, චෝදනාවක් ඔබ ඉදිරිපත් කරන්න කැමති නම් පහතින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. එසේ නොමැතිනම් මේ තිරේ දිස්වන අපගේ ඊමේල් ඇඩ්‍රස් එකට විද්‍යුත් පණිවිඩයක් යොමු කරන්න පුළුවන්. අපගේ ඊමේල් ඇඩ්‍රස් එක buddhistsciencenet@gmail.com. සියලු දෙනාට තෙරුවන් සරණයි.